අද දින මේ අලුත් උදෑසන අපේ ජීවිතයේ නව ආරම්භයක්. දරුණු ව්‍යසනයක් අප පසු කර ගියත් අපි තවමත් ජීවත්ව සිටිනවා. අපට අහිමි වූ දේවල් ගැන සිතනවාට වඩා අපට තවමත් ඉතිරිව ඇති ශක්තිය සහ ජීවිතය දෙස බලන්න. ඔබේ ජීවිතය ආරක්ෂා වුණා කියන්නේ ඔබට නැවත ගොඩනැගීමේ අසීමිත අවස්ථාවක් ලැබුණා කියන එකයි. සතුරාට ගසාගෙන යා නොහැකි වූයේ ඔබේ අභ්‍යන්තර ධෛර්යය පමණයි. මතක තියාගන්න. ඔබව නැවත නැගිටවන්න පුළුවන් බලවේගය ඔබ තුළමයි තියෙන්නේ. අද දවසේදී කලයුත්තේ කුමක්දැයි සිතා පසුබට නොවී අද දවස සඳහා කළ හැකි කුඩාම පියවර තෝරාගන්න. ඒ පියවර කුමන් වුවත් එය ජයග්‍රහණයක් ලෙස සලකන්න. වීරයෙක් වෙන්න පළමුව කළ යුත්තේ ජීවත්වීමයි. ඔබේ හුස්ම ගැනීමම විශාල ශක්තියක්. අපි එකමුතුව මේ අභියෝගයට මුහුණ දෙමු. ඔබට ඔබේ අතේ තබාගත හැකි කුඩාම බලාපොරොත්තුව වුවත් අල්ලාගන්න. මොකද එම බලාපොරොත්තුවෙන් හෙට දවසේ විශාල ගොඩනැගිල්ලක් තැනීමට ඔබට හැකි වෙනවා. අද දවසේදී ඔබගෙන් ඔබ විමසිය යුත්තේ අද මට වඩාත්ම කළ හැකි වැදගත් දෙය කුමක්ද යන ප්‍රශ්නයයි. එයට උත්තරය සොයා එම පියවර විශ්වාසයෙන් තබන්න. ඔබ තනි වෙලා නැහැ. මුළු ලෝකයම ඔබේ නැවත නැගිටිමට ආශිර්වාද කරනවා.